අද නම් ඉතින් පුතාට දකින්න වෙන්නේ හඳ ඕන් හොඳේ. තුනුරුවන්ගම සරණයි. ඔන්න හද තමයි අද උදේ පාන්දරම දකින්න වෙන්නේ. ඉර පෙන්නන්නම් කාමරේට ගියාම ඔන්න අපි ඉන්න මේකේ උඩම 8 වෙනි තට්ටුවේ. මං ඉතින් පල්ලෙහාට ආවා. පුතාලා දන්නෝනේ මෙහි මොන හෝටලෙත් හැම තැනම පුතේ තියෙනවා මේවා. මොනවද දන්නවද? එයාලට වඳින්න තැනක් හදනවනේ. මේ හෝටලේ වඳින්න තියෙන තැන. මමත් ඉතින් එයාලට මේ වඳින්න හදලා තියෙන තැන. මට උනත් ඇතුළට යන්න පුළුවන්. ඉතින් මං ඒ උනාට රෙස්පෙක්ට් කරලා ගියේ නෑ. මමත් උදේ පාන්දරම පුතා දන්නවනේ. ඒ වෙලාවෙම මම පල්ලෙහාට ඉතින් ආවා. එනකොට මේ දරුවෝ ඔක්කොම වැඩ කරනවා, ක්ලීන් කරනවා, ඔක්කොම කරනවා ඉඳගෙන. මමත් ඇවිල්ලා මේ බලන්නකො. මෙතන වාඩි වෙන්නත් පුළුවන්. හොඳට වාඩි වෙන්න පුළුවන්. මේ අර පාත් එකේ මෙහෙම යන්න තියෙන තනකොළ පා ගන්න නැතුව මං ඉතින් චුට්ටක් එයාලා කියලා තියෙනවා එහා පැත්තේ ගහලා තියෙනවා. මම තනකොළ පෑගුවා චුට්ටක් දැකලා බෝඩ් එක දැක්කම මම පෑගුවේ නෑ ඉතින්. සපත්තු ගලවලා මං ඊට පස්සේ ඇවිල්ලා මෙතන වාඩි වෙලා මං ලස්සන දවසක්. ගොඩාක් ස්තුතියි ඇත්තටම. පුතාට පේනවා ඇතිනේ අර ලස්සන මේක මේ බලන්න. ඒ මං හිතන්නේ මම බලලා කියන්නම් මොකද්ද කියලා. උඩට පිරමීඩයක් වගේනේ හදලා තියෙන්නේ. මමත් ඇවිල්ලා ඉතින් මගේ උදේවරුව ගත කරා ඉතින්. පුතාලට තුනුරුවන්ගේම සරණයි. මේ බලන්න මේ ගස් ඔක්කොම ලස්සනට හදලා තියෙනවා පිරිසිදුව. ඉතින් මට මේ දවස් දෙක නම් හරියම වටිනවා. අර පැත්තේ තමයි පූල් එක තියෙන්නේ. දැන් මං යනවා. දැන් තාත්තවත් බලන්න යනවා ඉඳගෙන. මේ ලස්සනට හදලා තියෙන ලස්සන මේ හෝටලයක් නවාතැනක්. ඕනම කෙනෙකුට මෙහි ඉඳන් ආසනම් මෙහි ඇවිල්ලා වන්දනා යන්නත් පුළුවන්. තමන් කැමති දේවල් තියෙනවා. පන්සල් බලන්න යන්න පුළුවන් නම් මම ඉස්සර හිතන් හිටියේ නෑ කියලා. හැබැයි තියෙනවා. හැබැයි තම තමන්ගේ කැමැත්ත අනුව යන්න පුළුවන් හැම පන්සලක්ම ටිකක් තියෙනවා. ලංකාවේ වඩේ තියෙන්නේ නෑ. ගොඩක් තියෙනවා. අර තාත්තගේ ඔෆිස් එක තියෙන්නේ අන්න අර බිල්ඩින් එක පැත්තේ. HSBC එක පැත්තේ ඉතින් මට තාත්තට ගොඩක් ස්තුතියි අපි මෙහි ආවත්. තාත්තා මාව මේකන් ආවම පුතා දන්නෝනේ. එතකොට අපි දැනගන්න ඕනනේ. දැන් ඊයේ මෙයාලා දවල්ට කෑම කන්නේ නෑනේ. ඉතින් ඊයේ තාත්තත් කාලා තිබුණේ නෑ. ඊට පස්සේ මමත් ඉතින් එහෙම කන්න පුළුවන් අපිට රූම් එකට ගෙන්නගෙන එහෙම නීති මොනවත් නෑ. ඒ වුණාට අපි රෙස්පෙක්ට් කරලා ඒක දවල්ට කන්නේ නැතුව හරිම සතුටුයි පුතේ. උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඊපස්සේ හවස රෑ ඇවිල්ලා තාත්තට ඉතින් බඩගිනිනේ. තාත්තට ગેස්ට්‍රික් තියෙන නිසා කෑවා. අපි එහෙම කෑවත් තාත්ති වෙනම බිලක් මට වෙනම බිලක් තමයි හදන්නේ තාත්තා. තාත්තගේ හැටි ඔයා දන්නවනේ ඉතින්. කිසි කෙනෙකුට කිසිම වෙලාවක කරදරයක් වෙන විදිහට ඉන්නේ වෙන්නේ නැහනේ. මම ඉතින් තාත්තගේ රූම් එකේ ඉන්නවා විතරයි. එයා ඉතින් මේ දවස් මං ඉස්සරාව නම් කොච්චර එන්නද මම එන්න පුරුදුනේ. ඒ පින්වන්ත ස්වාමීන් වහන්සේට නම් ගොඩාක් පිං. මං ගිය මැයි මාසෙන් පස්සේ තමයි. නැත්තම් මං කැමති ගෙදරට වෙලා ඉන්න. දැන් තමයි දන්නේ මෙහෙම ආවම මටත් හරි වෙනසක් කියලා. මගේ වැඩත් කරගන්න පුළුවන්. ඔන්න මම පුතාට තියලා තිබ්බා මේ හැම දෙයක්ම තියන්නේ. මම මේකත් මේව කරේ අනේ අපේ හොටෙල් වල එහෙම හදලා තියෙනවද කියලා දන්නේ. එහෙම වුණාම ඕන තැනක ගියත් ඕන කෙනෙකුට තමන්ගේ විදිහට මෙඩිටේෂන් ඕන නම් මෙඩිටේෂන් කරගන්න පුළුවන්. මේ වගේ කොටසක් වෙන් කරලා තියෙන එක කොච්චර හොඳයිද. මං එහෙනම් දැන් උදෙන්ම යනවා. දැන් ආපහු ගිහලා තාත්තිත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එකට එන්න ඕනේ. මම සපත්තු දෙකක් ගලවලා ගියා. එතනින් එහෙනම් පුතේ බුදු සරණයි. තුනුරුවන්ගේම සරණයි. ඔන්න පුතේ ඉර පායනවා. දැන් තමයි ඉර පෑවුවේ. එහා පැත්තේ පල්ලෙහාට ගිහිල්ලා සඳ දැක්කා. සඳ ගියා. දැන් ඔන්න ඉර පෑවුවා. තුනුරුවන්ගේම සරණයි පුතේ. අදත් පුතාට සුබම සුබ දවසක් වෙන්න ඕනේ.